සුබ දවසක් ට්‍රේඩර්ස්. ඉතින් අදත් එකතු වෙලා ඉන්නේ Eagle Eye Crypto Academy YouTube channel එකත් එක්ක අපි යම් වීඩියෝ එකකට. BTC වල අප්ඩේට් එකක් දෙන්න තමයි වීඩියෝ එක කරන්නේ. අපි යම් BTC chart එකට. BTC මම පෙරේදා දුන්නා වීඩියෝ එකක් BTC අප්ඩේට් එක ගැන. මෙන්න මෙහෙම head and shoulder එකක් ඇතුළත තියෙනවා. අනිවාර්යෙන් මේක bearish වෙනවා 97000ට වගේ drop වෙන්න පුළුවන් කියලා. drop එක වුණා 98900ට වගේ. ඉතින් අපි බලමු ඉතින් එහාට මොකක් වෙයිද කියලා. දැන්ට මන් තියෙන හොඳම රෙසිස්ටන්ට් එක ගහ ගන්නවා. ස්ට්‍රොං රෙසිස්ටන්ට් එක විදිහට දැන් මේ රෙසිස්ටන්ට් ලයින් එක තමයි වැඩ කරන්න පුළුවන්. දැන්ට තියෙන සපෝට් ලයින් එක අපි මේ විදිහට ගහගත්තොත් 97500 අතර 97900 අතර තමයි හොඳම සපෝට් ලයින් එක තියෙන්නේ. අපි යම් වීක්ලි chart එකට. වීක්ලි chart එකේ වලට පෙන්වන්න දෙයක් තියෙනවා. weekly chart එකේ diversion තියෙනවා, bearish diversion එකක් තියෙනවා. ඒක මම පස්සේ වෙනන්නම්. දැන්ට තියෙන තැන ඉඳන් bounce එකක් යන්න පුළුවන්. කයි 20ට 25ට විතර යන්න පුළුවන්. දැන්ට තියෙන තැන, ඒ කියන්නේ RSI drop වෙලා තියෙන ඉඳ තමයි මම කියන්නේ යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මම පෙන්නන්නම් RSI වල පොඩි නොදැකපු දෙයක් තියෙනවාලා. ඒකත් මම පෙන්නන්නම්. තවත් drop වුණොත් මෙන්න මේ trend line එක කියන්නේ 93000 තියෙන්නේ. 93000 price එකට එන්න පුළුවන්. ඒ price එකට එන්න පුළුවන් බැරිකමක් නැහැ. බලමු මෙතන market එක පොඩි pull back එකක් ආයි උඩට යන්න ඕනි කියලා මට හිතෙනවා. බලමු අපි ඒක ඉස්සරහට. ඉතින් දැන් බලමු RSI දාගෙන අපි. RSI වල ඔයාලා නොදකපු දේ තමයි දැන් මම පෙන්නන්නේ මේ 1 week වල RSI. දැන්ට තියෙන්නේ 44.13. මේකේ මම මේ මාක් කරන zone එක ඔන්න ඔය zone එක හොඳට බලන්න. මේක 2023 ඉඳන්ම වැඩ කරපු zone එකක්. 2023 2024 2025 මේ මාසේ දැන් 2025 නොවැම්බර් මාසේ වෙනකන් RSI එකම ලයින් එකකට drop වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ ලයින් එක ඔන්න ඔතෙන්ටම drop වෙලා තියෙනවා. කියන්නේ එතනත් හොඳ support line එකක් තියෙනවා. ඔතෙන්ට වෙච්ච හැම වෙලාවෙම bounce වෙලා තියෙනවා. ඒ කියන්නේ RSI යටට ගිහිල්ලා ඇවිල්ලා නැහැ තාම. දැන් ඔයාලට හිතන්න පුළුවන් මෙතනින් bounce එකක් දෙන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් ඔතනින් bounce එකක් දෙන්න නැතුව ඔය line එක reject කරගෙන යටට ආවොත් අනිවාර්යෙන් BTC 87000ට වගේ drop වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් දල වශයෙන් කියනවා නම් 112ක 15ක දැන් තියෙන තැනිනුත් 112ක විතර drop එකක්. ඒ කියන්නේ all coins 120ක 25ක drop එකක් බලා ගන්න පුළුවන්. අර RSI 40 ගණන් වල තියෙන තාම drop වෙන්න පුළුවන් 1 week වල. 1 day වල තමයි RSI පොඩි අප් එකක් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ RSI drop වෙලා තියෙන හින්දා සාමාන්‍යයෙන් 87000ට වගේ අපි ටාගට් තියාගෙන ඉමු. මං හිතනවා ඇනලයිස් එක තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ අද විච්ච drop එක, ඒ කියන්නේ දැන් 107ක් drop වෙලා තියෙන මාකට් එක. ඕක මම ඊයේ හරියටම දවසක් ඇතුළත කිව්වා. ඔතනින් ට්‍රේඩ් එකක් ගන්න. මෙන්න මේ bearish candle එක යට තියෙන support එකෙන් යටට break වුණොත් අනිවාර්යෙන් මේක head and shoulder එක වැඩ කරනවා. එතනින් entry එකක් ගන්න කියලා වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් මම ඒකම මගේ signal group එකට share කරා. ඉතින් share කරපු ගමන් කට්ටිය profit අරන් තියෙනවා. ZDC වල දුන්නා sell එකක් BTC වල. ඉතින් sell කරපු කට්ටිය profit අරන් තියෙනවා. කියන්න තියෙන ඉතින් මේ වගේ හොඳ update miss කරගන්න එපා. අපරාධේ අපිට යන්න පුළුවන් target BTC වල 1,06,000 ඊළඟ ටාගට් එක buy long කරනවා නම් 1,06,000ට වගේ ගිය හැකි. එතනිනුත් ඒ support ඒ resistance එකත් break කරගත්තොත් ආයෙමත් 1,36,000ට ගිය හැකි. ඒත් මතක තියාගන්න අර 1 week වල RSI එකේ support එක break වුණොත් 87000ට වැටෙන්න පුළුවන් කියන එක. ඉතින් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම මේ වගේ update ගන්න. ඉතින් subscribe කරලා යාළුවන්ට share කරන්න.